සියලු දෙනාටම සුබ දවසක්. මම අමයුරු සේනාධීර පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ zero plastic සංගමය විසින් සංවිධානය කරන Earth Keepers ව්‍යාපෘතියේ දෙවන අධීරත් එක්ක අද අපි එකතු වෙලා ඉන්නවා. අද ලෝකය මේ පරිසරයට එකතු වෙන ප්ලාස්ටික් කඳු නැත්නම් විෂ දුමාර වලින් වැසී යමින් පවතිනවා. මේ වගේ කාලවකවානුවක අපි ගන්න හුස්ම පොද පවා පිරිහෙමින් තියෙනවා. ඒ වගේම මේ පරිසරය ඒ වගේම අපි ගන්න මේ භාණ්ඩ පවා මේ පරිසරයට මේ මහ පොළොවට බරක් වෙමින් තියෙනවා. මේ තත්ත්වයට එරෙහිව යන මේ තත්ත්වය සඳහා වෙනසක් කරන්න කැප වෙලා ඉන්න පුරෝගාමී පිරිසකුත් අපි අතර ජීවත් වෙනවා. මේ තත්ත්වය මත පරිසර හිතකාමී, පරිසරයට ආදරය කරන, ලෝකයට අභියෝග කරන පරිසර හිතකාමී ව්‍යවසායිකාවක් එක්ක අද අපි එකතු වෙලා ඉන්නා. මේ තුන්වන අධීරත් එක්ක ඔබතුමියට අපි ආයුබෝවන් කියලා කියනවා. ආයුබෝවන්. අපි මුලින්ම දැන හඳුනගමු ඔබතුමිය කවුද කියලා. ඒ වගේම මේ පරිසර හිතකාමී නිෂ්පාදන මොනවද කියලා අපි මේ සුවහසක් ප්‍රේක්ෂකයන්ට අපි දැනුම් දෙමු. මම නිමාලි කරුණාරත්න. මගේ මේක බිස්නස් එකනේ. ඉස්සෙල්ලා මට බිස්නස් එකක් තිබුණේ නැහැ. බිස්නස් කියන්නේ මොනවද කියලා දැනගෙන හිටියෙත් නැහැ. ඉතින් මට හැකියාවක් තිබුණා ගොතන්න. ඒ ගොතන එකෙන් තමයි මේ අලුත් දෙයක් කරන්න කියලා මම පෙළඹුණේ. කියන්නේ ඇත්තටම මේ ගොතන්න ආස හින්දා මං ගියා ජාතික ශිල්ප සභාවට. එතෙන්දි තමයි මට හම්බුනේ මේ බීරළු ගොතන්න ටීචර් කෙනෙක්. එතනදී මේ ඒ ටීචර්ත් එක්ක වැඩ කරනකොට තමයි මේ මගේ හැකියාවන් එළියට ගත්තේම. ඉතින් ඊට පස්සේ මං හිතුවා මේ මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියලා. මොකද ළමයි දෙන්නගේ වැඩ තමයි මම මෙච්චර කාලෙම කරේ. ගොතනවා, මහනවා, ඒවා හැබැයි පුංචි පුංචි වෙන මම මේ ගිහිල්ලා මේ සාප්පු වලට දැම්මා. ගොතන ඒවා, කාඩ් හදන ඒවා. ඒ කියන්නේ මම කොහොමත් ප්ලාස්ටික් වලට ඒ වගේ මේ දේවල් වලට කැමති නෑ. මම කැමති වගා කරන්න, ගොතන්න, මහන්න ඒ වගේ දේවල් වලට තමයි කැමති. මගේ ළමයි දෙන්නට කවදාවත් මම කියලා දෙන්නේ නෑ යෝගට් එකක් කෑවත් යෝගට් කප් එක ගෙදර ගේනවා. අපි ඒ කියන්නේ ටොෆියක් කෑවත් බිමට විසික් කරන්නේ නෑ. අන්න එහෙම තමයි මම පුරුදු කරේ. ඉතින් ඒක නිසා මේ මම මේ දෙයම මම ඇත්තටම මම දන්නේ මගේ අතේ පොඩි හැකියාවක් තිබිලා තියෙනවා. ඒ හැකියාවෙන් තමයි අන්තිමේදී මම මේ ඉස්සෙල්ලා මම හැදුවේ මේ මාල 10ක්. මේක මේ රෙදි වලින් කරන මාලයක්. ඔය ගොතන එක කරගෙන යනකොට තමයි හිතුනේ ගොතන එක මට අලෙවි කරන්න ටිකක් අමාරුයි. අමාරු නිසා මම හිතුවා මේ හෑන්ඩ්ලූම් රෙදි වලින් මේක කඩදාසියෙන් තමයි මුලින් මම කරේ. මගේ අප්පච්චිත් එක්ක මම ඉස්කෝලේ යන වයසේදී කැලෙන්ඩර් වලින් හැදුවා අපේ ගෙදරට කර්ටන් එකක්. පස්සේ ඒකෙන් තමයි මම හිතලා මේ කරන්න ඕනේ කියලා මේ රෙදි වලින් මේක හෑන්ඩ්ලූම් රෙදි මේවා ලී තමයි මේ ලී බීඩ්ස් වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේක කිසිම මේ ප්ලාස්ටික් මොකුත් මිශ්‍ර වෙලාවත් එහෙම නැහැ. ඉතින් මාල 10 හරිම කැමැත්තෙන් ස්ත්‍රී කෙන ෂොප් එකෙන් ගත්තා. ඉතින් ඒ මම හිතුවේ කවදාවත් විකුණන්න පුළුවන් කියලා. මගේ පුතා මට කිව්වා අයියෝ ඔය දාන්නේ කවුද අම්මා කියලා. මේවා දැක්කම කවුරුත් නේද? එහෙම නිකන් හිනා වුණා. මොකද ඒගොල්ලෝගේ ඒ කියන්නේ තරුණ අයගේ නබුරුතාවයක් නෑ. ඒගොල්ලෝ අර පිටරටින් එන එකට ආසාව නේද? යාම කිව්වා අම්මා මේක මේ කවුරුද ආයිද කියලා. එනකොට මම අර ස්ත්‍රී කෙන ෂොප් එකට ගෙනියලා ඒගොල්ලෝ දැක්ක ගමන් මේ මාල 10 ගත්තා. ඉතින් මට ඒක මාරම ඒක මගේ හිතට දැනෙන සතුට කියන්න බැරි තරම්. ඉතින් ඒගොල්ලෝ විකුණලා ඊගාව මාසෙකට සල්ලි දුන්නා. ඒ සල්ලි වලින් තමයි මම ඊට පස්සේ මාල 10ට මම ඊට පස්සේ කරාම්බු හැදුවා. ඊට පස්සේ මම හැදුවා මේ ඒකට වලලු හැදුවා. ඒ වගේ මම ගොඩාක් ඒ කාන්තාවක් ලස්සන කරන්න පුළුවන් හැම නිර්මාණයක්ම කරා. ඒක දැන් ඇත්තටම අපේ මේ කියන්නේ හැඩවෙන්න කැමති ඒගොල්ලෝ නේද? හැඩවෙන්න ඕන අයට මේ පරිසරයට ආදරය කරන විශේෂයෙන්ම පරිසරයට ආදරය කරන ඒගොල්ලෝ මේකේ මට තියෙනවා ටැග් එකක්. ඒ කියන්නේ මේක මම හදන්නේ ඔක්කොම පරිසර හිතකාමී විදිහෙන්නේ. ඉතින් ඒකට ආසාවෙන් මේක ගන්නවා. ඉතින් මේ ගමනේ ප්‍රතිඵලය දැන් මම අවුරුදු පටන් අරන් 2019 පටන් අරගෙන පාස්කු එකට අහු වුණා. ඊට පස්සේ මම ගොඩ ගෙතුවා මේ සපත්තු සෙරෙප්පු ඒවත් ගෙතුවා. ගෙතලා ඒවත් විකුණුවා. ඒ කියන්නේ අපිට මේ නිකන් ප්ලාස්ටික් ඒවා මේවට අමතරව අපිට පුළුවන්. ඒ කියන්නේ අපේ දේවල් තියෙනවා කරන්න. ඊටදී කාන්තාවකට ගෙදර නිකන් ඉන්න ඕනේ නෑ. නේද? ඉතින් මං ඇත්තටම මේ වෙනකොට පුදුම විදිහට සතුටු වෙනවා. මම කාර් එකකුත් ගත්තා. මම
මේ හම්බ කරපු එකෙන් මට හිතා ගන්නත් බෑ මම කොහොමද ඒක කරේ කියලාවත්. අපි කෙනෙක්ට දෙන භාණ්ඩේ ඊටාම පිරිසුදුවට ගුණාත්මක භාවය නේද? එහෙම දෙනකොට මේ මම දන්නේ නැහැ මගේ බඩු ඉල්ලන අය වැඩි වුණා. ඉතින් එහෙම වෙලා මේ මම දැන් හරිම සතුටු තැනක ඉන්නවා. ඔබතුමිය අපිට කියපු වගේ අපිට තේරෙන්නේ ඒ කියන්නේ අපේ zero plastic මෙහෙවරට ගැළපෙනම ව්‍යවසායිකාවක්. ඒ කියන්නේ අර පරිසර හිතකාමී ප්ලාස්ටික් වලට හරිම අකමැති ප්ලාස්ටික් පරිසරයට මුදාහරින්නේ නැති අපේ zero plastic මෙහෙවරත් එක්ක ඒ සමගාමීව යන නිෂ්පාදන කරන තැනැත්තියක්. ඒ වගේ ආකල්ප තියෙන තැනැත්තියක්. ඉතින් ඔබතුමිය කියමු මේ වගේ මේ නිෂ්පාදන කරගන්න මේ ව්‍යාපාරය ආරම්භ කරද්දී ව්‍යාපාර කරගෙන යද්දී මේ වෙද්දී ඔබතුමියට පැන නැගී තිබෙන අභියෝග මොනවද තියෙන්නේ? අභියෝග කියන්නේ ඉතින් මට හදාගන්න ඕනේ. ඒ කියන්නේ මට දැන් ඉල්ලන කෙනාට දෙන්න තරම් හදාගන්න තරම් හැකියාවක් නැහැ. ඒ කියන්නේ හැකියාවක් නැහැ. ඒකට මට මං වගේම කරන අය ටිකක් මට හොයාගන්න නැහැ. කියන්නේ මට ඕනේ මං වගේම මේ ප්‍රොඩක්ට් එක මම කරන ප්‍රොඩක්ට් එකම එළියට තව කෙනෙක් පුරුදු කරලා හරි එළියට දෙන්න තමයි ඕනේ. වැඩේ ගුණාත්මක භාවය කියලා. ඔව් වැඩේ ගුණාත්මක භාවයෙන් අඩු බඩු මට එළියට දෙන්න කැමැත්තක් නැහැ. ඒක මට තියෙන පොඩි අභියෝගයක්. මම දැන් පුරුදු කරගෙන යනවා. කට්ටිය ඒ වගේම තව මට ඕනේ මේකට කැමති අය ඉන්නේ. දැන් අපි තාම මේ දිනු වෙමින් යනවනේ. ඒක නිසා අපි තාමත් ප්ලාස්ටික් එතකොට ඒ වගේ දේවල් වලට කැමති අය නෙන්නේ. අපිට රටේ දිනු වෙලා ඉවර හින්දා ඒගොල්ලෝ දන්නවා දිනු වෙලා ඉවර නිසා මේකේ ඇති ප්‍රයෝජනයක් නැහැ. මේවා මේ වගේ වෙන්නේ විනාශ කියන එක විතරක් දන්න නිසා මගේ බඩු වැඩියෙන්ම ගන්නේ විදේශිකයෝ. ඒගොල්ලෝ දන්නවා මේක අරන් ගිහිල්ලා මේක පාවිච්චි කරලා අයින් කරත් මේකෙන් ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා දැන් අපේ අයටත් මේක ඒත්තු ගන්නන්න ඕනේ. අපි මේක ලස්සන වෙන්න දාන්නේ. මේ ලස්සන වෙන්න දාන දේ දවසකදී විසිකපුවාම ඒක මේ අයින් කරපුවාමත් ඒක දිරන තත්ත්වයේ තියෙනවා නම් තමයි හොඳ. ඒක නිසා මේ මට දැන් මම තනියෙන් මේ කියන දේ තව ඒ කියන්නේ අපේ ලංකාවට කියන්න මගේ භාෂාව උචිතයි. ඒත් මට තව කවුරු හරි ඉන්නවා නම් මේක ගැන හඳුන්වලා දීලා දැන් මට ඇත්තටම පිටරට මම එක ඕඩර් එකක් යවුවා. එකක් ඇරියා. ඉතින් එහෙම අර පිටරටත් එක්ක මට ගනුදෙනුවක් කරගන්න පුළුවන් නම් මේක තියෙන අභියෝගයක් තමයි මේක ගැන හඳුන්වා දීමක් කරගන්න ඕනේ මට. ඒ කියන්නේ මේ රෙදි වලින් කරන්නේ මේක ලූ වලින් කරන්නේ කෝඩ් එකක්වත් ප්ලාස්ටික් එකක් නැහැ. මේ ඔක්කොම මේ පරිසර හිතකාමී දේවල්. ඒ කියන්නේ කොටන් වලින් තමයි මේ හැමදේම වෙන්නේ. ඉතින් එතකොට මේක හඳුන්වලා දීලා මේක ලෝකෙට ප්‍රචාරය කරගන්න මට පුළුවන් නම් මම ඊට වඩා මේ හොඳ තැනක ඉන්නවා කියන එක මම දන්නවා. ඒ කියන්නේ දැන් මේ අවුරුදු ටිකට මම මේ හරියට ඒ කියන්නේ මට හොඳ තව මට ඉස්සරහට යන්න පුළුවන් මේ හොඳ ප්‍රචාරණයක්. ඒ කියන්නේ මේක ගැන ප්‍රචාරය කරගන්න විදිහක් ඕනේ මට. ඒ කියන්නේ මම මේ සිංහලෙන් කියන දේ පරිසරයට මේක මුදා හරින්නේ නැති මේක මට ගොඩාක් ඩිසයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ එක ඩිසයින් එකක් නෙවෙයි. ඉතින් එතකොට අපිට මුළු ලෝකෙම ආයත මේ කැමති විදිහට මට හදන්න පුළුවන්. කියන්නේ මං හදන එක ඩිසයින් එකක් ඒකෙන් තව 1000ක් හදාගන්න පුළුවන් නම් මට අර ඒ වගේ සේවක පිරිසකුත් ඕනේ මට. ඒකත් මගේ අඩුපාඩුවක්. ඒ කියන්නේ මේ වෙනකොට මට ලංකාවෙම තියෙන මේක පාවිච්චි කරන එක ඉන්න පිරිසක්. ඒ අය වෙනුවෙන් මට මේක දෙන්න පුළුවන් නම් ඒත් මම ඊට වඩා ඉස්සරහා. ඉතින් ඒ ඉන්න ප්‍රමාණයට ඇත්තටම දෙන්න බැරිකම පොඩ්ඩක් මගේ දුර්වලකමක්. ඒක හදාගන්න ඕනේ. වෙන නම් අභියෝගයක් නැහැ. තමන් මහන්සි වෙන තමන්ට තමන් ප්‍රතිඵල ලැබෙනවා. කාන්තාවක් විදිහට ගෙදරක නිකන් ඉන්නේ නැතුව අඩුම ගානේ මේ පොඩි දෙයක් හරි අපිට පුළුවන් මේ ළමයින්ට කන්න බොන්න දීලා රෙදි හොදලා ඉවර වුණාට පස්සේ අපේ වෙලාව නිකන් නේද? රස්සාවක් කරන්නේ නැත්නම් අපේ වෙලාව නිකන්. ඒ වෙලාව ප්‍රයෝජනවත් වැඩකට යොදාගත්තා නම් ඒක කොච්චරද කියලා කියන්නේ අම්මා කෙනෙක්ට දැනෙන සතුට ඒකෙන් ඒ කියන්නේ ඒ හම්බ කරන මුදලෙන් දරුවෝ පෝෂණය කරන්න පුළුවන්, මහත්යට උදව් කරන්න පුළුවන්. රජයත් එක්ක රජයට දැන් මම වනිතා කටයුතු
කුඩා ව්‍යාපාර, හස්තකර්මාන්ත, ඒ වගේ ශිල්ප සභාව, ඒතර ස්ත්‍රී කියන ෂොප් එකේ මේ කාන්තා සංවර්ධන මධ්‍යස්ථානේ ඒගොල්ලෝ හැමෝ එක්කම එකතුලා මේ වැඩේ කරනවා. ඉතින් එතකොට හැමෝ එක්කම එකතු වෙලා ජාලයක්නේ නේද? ඉතින් ඒ වගේ මේ හොඳ වැඩක් කරන්න පුළුවන්. මම මේ දවස්වල අතර ගොතන්න කියලා දෙන්නත් යනවා. ඉතින් මම ගෙදර නිකම්ම හිටියා නම් මට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මම හිතනවා මේ අභියෝග නැහැ. මේ ලෝකේ අභියෝග නැහැ. තමන් ඉපදුනා නම් අතපය හතරත් එක්ක ඉපදුනා නම් අපිට පුළුවන් කරන්න පුළුවන් දේවල් කොච්චරයිද කියලා කියන්නත් බැරි තරම්. කාන්තාවකට මේ ලෝකෙ මවන්නම පුළුවන්. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. දැන් අපි මේ නිෂ්පාදන දිහා බලපුවහම අපිට පේනවා අපි කවදාවත් දැකපු දේවල් නෙවෙයි. කියන්නේ අද තමයි අපි මෙතනට ආවට පස්සේ තමයි මේ වගේ නිෂ්පාදන තියෙනවා කියලාත් අපි දැනගත්තේ. ඒ තරමට මේවා ඊටම ආවේනික වූ මෝස්තර තියෙන, ඒ වගේම අමුද්‍රව්‍ය තියෙන නිෂ්පාදන. ඔබතුමිය කිව්වොත් අපිට මේ නිෂ්පාදන වලට තියෙන වෙළඳපොළ මොන වගේද? කොහොමද මේ නිෂ්පාදන වලට වෙළඳපොළ මේ වෙද්දි සැකසීලා තියෙන්නේ? වෙළඳපොළ ඉතින් මම්ම තමයිනේ හොයාගන්න ඕනේ. මම හදන බඩුවේ ක්වොලිටිය දන්නේ මං. ඒතර ඒ ක්වොලිටියට ඒ බඩුව පාවිච්චි කරන කෙනාව හොයාගන්න ඕනේ මං. දැන් මම මොන හරි දෙයක් නිෂ්පාදනය කරනවා නම් ඒ නිෂ්පාදනයේ කාටද ගැලපෙන්නේ? කාටද විකුණන්නේ කියන එක මම දැනගෙන හදන්න ඕනේ. මම ඉතින් ඒකින්ද මම දන්නවා මේක කාටද හරියන්නේ, කොතනද විකුණන්න පුළුවන්, කොහෙද විකුණන්න ඕනේ. දන්න නිසා මම ගිහලා ඒ තැන් හොයාගෙන මම්ම කතා කරගන්නවා. ඒක මගේ බඩු දකින්න කෙනා එයාගේ ෂොප් එකට සුදුසුයි නම් ඒගොල්ලෝ මගෙන් ඉල්ලනවා. මගේ විසිටින් කාඩ් අරන් ගිහලා මම ওই KCC එකට ඉන්ස්ටෝල් කරනවා. ඒක ඇතුලේ ෂොප් වලක් තියෙනවා බඩු. ඉතින් ඒගොල්ලෝ එතකොට මගේ බඩු එයාලගේ ෂොප් එකට සුදුසුයි නම් ඒගොල්ලෝ ගන්නවා. ඒ කියන්නේ මගේ උපරිමේ මගේ නිෂ්පාදනයේට මම සාධාරණයක් ඉස්ස කරනවා. ඒ කියන්නේ මට හැම එකක්ම මම මේක මට හරියනවද, මේක අනිත් අයට හරියනවද කියලා හිතලා තමයි කරන්නේ. හැම පාටක්ම තියෙනවා. හැම විදිහකම දේවල් තියෙනවා. දැන් කරාඹු දෙකක් ගත්තාම එල්ලෙන්න දාන්න කැමති අය ඉන්නවා, නිකන් දාන්න කැමති අය ඉන්නවා, කොටට මාලේ දාන්න කැමති අය, දිගට දාන්න, ඒ වගේ මංගාව හැම විදිහකටම හරියන බඩු කියලා මම තමයි හොයාගන්න ඕනේ මගේ බඩු කොහෙද විකුණන්නේ. ඒක කාටවත් බාර දීලා හරියන්නේ නැහැ. තමන් කරන දේ තමන්ම විකුණ ගන්න තැන හොයාගන්න ඕනේ. තමන් තමයි එතනින් නැගිටින්නත් ඕනේ. කාටවත් මේක බාර දීලා හරියන්නේ නැහැ. මම බඩු හදුවා මේක විකුණලා දෙන්න කියලා. හැම කෙනාම ඉගෙන ගන්න ඕනේ තමන් නැගිටින්න. ඒක තමයි මට කියන්න මට ඕන තරම් මාකට් එක තියෙනවා මම මේක හැදුවොත්. අර තමන්ගේ නිෂ්පාදනයට වටිනාකමක් තියෙන තැනකට ගිහිලා දෙන්න ඕනේ. ඔව් ඒක දැනගන්න ඕනේ තමන් හදන දේ ගෙනියලා මාක නිකන් මේ පේමන්ට් එකේ විකුණන්න බෑනේ. මේක කොයි කෙනාටද මේක විකුණන්නේ? ඒක මන් දන්නේ නැහැ. ඒ කියන්නේ ඒක මිනිස්සු ඉගෙන ගන්න ඕනේ නේ. තමන්ගේ ක්‍රවුඩ් එක කවුද කියලා බලන්න. ඒ කියන්නේ මම හදන බඩුව කාටද සුදුසු? කවුද මේක දාන්න ඕනේ? මේක හැමදාම පාවිච්චි කරන්න පුළුවන්ද? මේක වැස්සට තෙමෙනවද? මේක අහනවනේ. මම කවදාවත් මගේ බඩු බලෙන් විකුණන්නේ නැහැ. මොකද මේක රෙඩි. මේක ලී. එතකොට කැමති කෙනා තමයි ගන්න. ඒකට කැමති මාකට් එකක් තියෙනවා. ඒක නිසා මට ඒකෙන් පාඩු වෙන්නේ නැහැ. මම දුක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම උපරිම තෘප්තිමත් වෙලා තමයි මේක විකුණන්නේ. ඒ කියන්නේ ඒකට සුසු මාකට් එක තියෙනවා. ඒක කිසිම විදිහකින් බය වෙන්න දෙයක් නැහැ. කවුරු පටන් ගත්තත් තමන් අතේ තමයි හැමදේම. මේ වගේ පරිසර හිතකාම නිෂ්පාදන වලට ඔබතුමිය දීලා තියෙන මොකක් හරි සන්නාමයක්, ඒ වගේම අපේ දැන් ප්‍රේක්ෂකාගාරයේ ඔබතුමියගේ මේ වීඩියෝ බලලා කැමති වෙයි ඔබතුමියගේ මේ නිෂ්පාදන මිලදී ගන්න. එහෙම නිෂ්පාදන මිලදී ගන්න කැමති එක්කෙනෙක් ඔබතුමියව සම්බන්ධ කරගන්නේ කොහොමද? ඔව් මම Pearl Creation තමයි මගේ බ්‍රෑන්ඩ් නේම් එක. මම කැමතියි මගේ බ්‍රෑන්ඩ් නේම් එක වල ලෝකෝ ගෙනියන්න. ඒ කියන්නේ දැන් මම මගේ බඩු වලට දෙන වටිනාකම, ඒ කියන්නේ මගෙන් ගන්න කෙනා විකුණන්නේ ඒ කියන්නේ 100% තියලා. මම කැමති ඒ 100%ම මගේ මහන්සිය මට ගන්න. ඒක නිසා මම කැමති ඒ කියන්නේ මගේ Pearl Creation කියන නම ලංකාව පුරා ලෝකේ පුරා මේ නිමාලිගේ බඩු කියලා තමයි දන්නේ. නිමාලිගේ බඩු නෙවෙයි Pearl Creation කියන නම තමයි මට එළියට එන්න ඕනේ. මගේ ටෙලිෆෝන් නම්බර එක 076යි 87යි 26යි 578. මාව සම්බන්ධ කරගන්න මගේ බඩු ඕන කෙනෙක් ඉන්නවා නම් ඒ නම්බර් එකට කතා කරා නම් හරි. නිෂ්පාදකයෙක්ට
වටිනම දේ තමයි පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය. දැන් මහත්මා ගාන්ධිත් කියලා තියෙනවා පාරිභෝගිකයන් අපේ දෙවියන්ගේ. එතකොට අපේ ව්‍යාපාරේ පවා රඳාපවතින්නේ පාරිභෝගිකයන් අපිට දෙන ෆීඩ්බැක් එක නැත්නම් ප්‍රතිචාරය අනුව. ඔබතුමියට මේ තාක් ලැබිලා තියෙන හොඳ පාරිභෝගික ප්‍රතිචාර මොනවද? ඒ හින්දානේ මෙච්චර කල් මං ඉන්නේ. පුදුම සතුටක්. මම ගිහිල්ලා කොහරි ස්ටෝල් එකක් කරනවා නම් එතනින් මගේ ස්ටෝල් එක නොබලා යන කෙනෙක් නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම එනවා බඩුවක් ගන්න බැරි නම් මේක පුදුම ලස්සනක්. සතුටු ඒවා තව තව දියුණු වෙන්න ඕනේ කියන එක කියනවා මිසක් හැමදාමත් ඒ ලැබිච්ච ඒ හයිය නිසා වෙන්න ඇති මම මේ තාම කොච්චර මේකට මහන්සි වෙන්න ඕනේද ඒ මහන්සියවත් මට දැනෙන්නේ නැත්තේ ඒ ලැබෙන ප්‍රතිචාරය. ඒ කියන්නේ මම රෑ ලියනකොට නෙදි කරනවා. කියන්නේ මේව හදන්න. ඒ කියන්නේ මම ඇත්තටම ආසයි මගේ ස්ටෝල් එකක් පිරීලා තියෙනකොට හැමෝම ඇවිල්ලා බලලා මේක කොහොමද කරන්නේ? මොකද්ද ඒ ලැබෙන දේ මට මුදල් වලට වඩා මම සතුටු වෙනවා ඒ ලැබෙන ප්‍රතිචාරය. ඒකෙන් තමයි මම ඇත්තටම තෘප්තිමත් වෙන්නේ. මට ජීවත් වෙන්න සල්ලි නෙමෙයි ඕනේ. සතුට. මම ජීවත් වෙන්නේ සතුටත් එක්ක. ඒකින්ද ඒ ලැබෙන ප්‍රතිචාරයෙන් හින්දාම තමයි මම මේ මෙච්චර දේ කරන්නේ. අපිට මේ සංවාදය හරහා අපිට පැහැදිලි වුණා ඔබතුමියට මෙතන විතරක් නෙවෙයි මෙතන නවතින්නට කිසිම අදහසක් නැහැ. තවදුරටත් ඉදිරියට යන්න මේ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරන්න, ජාත්‍යන්තරගත කරන්න ඔබතුමියට තියෙන අදහසක්. ඒ වගේ ඔබතුමිය දැනට හදාගෙන තියෙන ඉදිරි සැලසුම් මොනවද මේ ව්‍යාපාරේ පර්ල් ක්‍රියේෂන් සම්බන්ධයෙන්? මට මේ අවුරුදු ඉවරෙන්න කලින් මගේ තියෙනවා පල්ලෙහා කෑල්ල මට හදා ගන්න ඕනේ වැඩ කරන්න තැන. දැන් මම ඒකට තමයි මේ මුල පුරලා තියෙන්නේ. මොකද මට ඕනුණා වාහනයක්. මම පොඩියට ආවා මට පොඩි දේවල් ඕනේ වෙලා මේ කියන්නේ මම කාන්තාවක්නේ. මට සතුටු වෙන්න ඕනේ මම ඉස්සෙල්ලා කරා. ඊට පස්සේ මට වාහනයක් ඕනුණා. මම වාහනයකුත් ගත්තා මේ පොඩි වැඩේ. ඊට පස්සේ දැන් මට ඕනේ මගේ මේ වැඩේ කරන්න මට තැනක්. මට මේක හොඳට පුළුවන් තරම් ලස්සනට කරන්න මගේ තැනක් හදන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ තැනට එන්නත් මගේ ගෙදර තියෙන කුඹුරක් ළඟ මට ටුවරිස්ට්ලා මගේ ගෙදරට ගේන්න තමයි මම ෂොප් එකක් හදලා ටුවරිස්ට්ලා මගේ ගෙදරට ගේන තැනට එනකන් තමයි මගේ වැඩේ දැනට මම ප්ලෑන් කරන්නේ ඒක. ඊට පස්සේ මගේ පුතා ඉන්නවා පිටරට මට බඩුව යවන්න පුළුවන්. ඉතින් මට ඕනේ මට සේවකයෝ හදාගෙන මගේ තැනට වැඩට එනවා. මම හීනයක් දැකලා තිබ්බා මගේ මේ ගෙදර ඉස්සරහ පාර දිගේ මගේ ගෙදරට වැඩ කරන්න කට්ටිය හීනයක්. ඒ හීන දැන් පොඩ්ඩක් මල් පල් ගන්නලා තිබෙනවා. එක්කෙනා දෙන්න එනවා දැන් මගෙත් එක්ක වැඩ කරන්න. ඉතින් මට ඕනේ මගේ ගෙදරට එනවා මගේ ඒ කියන්නේ තවත් කෙනෙක්ට රස්සාවක් දෙන්න. නේද? තවත් ගෙදර ඉන්න කෙනෙක්ට රස්සාවක් දෙන්න දැන් දෙන්නෙක් වැඩ කරනවා. ඉතින් මගේ අප්පච්චි තමයි මට ඉස්සෙල්ලම මගේ උදව්කාරයා. රෙදි කැපුවේ මගේ දරුවෝ දෙන්නේ. ඒගොල්ලෝ මෙහෙයත් තියෙන්නේ. මේ පාකියුණා මම කරන්නේ කොහොමද? බෑ. මගේ මහත්තයා පාකියුණා. මගේ පුතා මගේ දූ අම්මා මේව කිලුට වෙනවා පාකියුණා. ගෙදරක්වත් තිබ්බේ නැහැ. දෙරෙන්ගෙන් වීඩියෝ කරන්න ආවේ ඇවිල්ලා වීඩියෝ කරන්න බෑ මේ ඉස්සහර කාමරේ පොඩි කෑල්ලක පුතේ වීඩියෝ කරේ. ලොකු මහන්සියක් වෙලා මම මෙතන ඉන්නේ. ඒකම මම සතුටින් මම පේනවනේ. ඒ සත්‍ය මම පස්සේ නෑ. මට බෑග් හැදුවේ. මගේ මේක හදාන්න බොක්ස් එක හැදුවේ. මම ඔක්කොම මං කරලා මහන්සි වුණා. මගේ දුව තමයි ඔක්කොම පැක් කරලා ඔක්කොම ගණන් ටික ලියලා දෙන්නේ. මගේ පුතා පිටිපස්සෙන් ඉඳගෙන එක එකක් කියලා මාව අවුස්සනවා. අම්මා දැන් මේක සේවකයෝ වැඩි වෙන්න ඕනේ මේක දැන් මට ලියලා දෙන්න. මේව ගන්න කවුද කියපු මගේ දරුවා දැන් මට කියනවා අම්මා මේක ලියලා දෙන්නලු. එයාට ලියලා දෙන්නලු. මේකට සේවකයෝ ගෙනල්ලා මේක වැඩි දියුණු කරලා මේක ලියලා දෙන්නලු යා කියනවා. එයා කොච්චර සතුටු වෙනවද? මං ඉන්න තැන. එයාට රට යන්න සල්ලි පෙන්නන්න මම සල්ලි හේව පුතේ. රට යන්න පළවෙනි සැරේ සල්ලි නෑ යවන්න. ගොඩක් දුක් විඳා. මම එක එක්කෙනාගෙන් ඉන්නලා දෙවෙනි සැරේ අද වීසා එක ගන්න මම සල්ලි එකතු කරා පුතේ සල්ලි පෙන්නන්න. අම්මලාට කරන්න බැරි දෙයක් නෑ මේ ලෝකේ. ඒක නිසා මම මේකයි කියන්නේ. අපේ හයිය වෙන තරමටම තමයි දිනන්නේ. එයා කාර් එකක් ගමු කියලා එයයි මයි
තරගයක් තිබ්බා. ඔයාද කාර් එක ගන්නේ මන්ද කාර් එක ගන්නේ කියලා. ඒ තරගෙට තමයි මම කාර් එකක් ගත්තේ මුතු. එයා මෙහි ඇවිල්ලා පදින්න කාර් එක ගත්තම. ඕක තමයි මගේ කතාව. මට පොඩි ගේම් එකකට තමයි මේක මම පටන් ගත්තේ පුතේ. ඒ කියන්නේ මට වැඩ පුළුවන්. ගොතනවා මේ ඔයාලට මේවා දකින්නකොට හිතන නැතිනේ. කොහොමද මේවා ආන්ටි ගොතන්නේ කියලා. නේද? ගොතනවා. ඉතින් ඒ කර ඉන්නකොට මේ මගේ යාළුවෙක් තමයි කිව්ව නිමාලි මේ එන්න කියලා මේ ශිල්ප සභාවට පුළුවන් කියලා. ඊට පස්සේ මම වැඩක් මේ ආයතනය ඔයගොල්ලෝ දන්නේ නැති. මම කියන්න කැමති නැහැ ඒක. තුට්ටු දෙකයි දෙන්නේ. මම ඒගොල්ලෝ එක්ක වැඩ කරා. මට රෙදි එවනවා. මම වැඩ කරලා යනවා. පොඩි ගාණයි දෙන්නේ පුතේ. ගමක් මේකට කරලා ඒ වුණාට ඒගොල්ලෝ මේවා යවන්නේ පිටරට. තනිකර මුළු කම්පැනිම පිටරට එක්ක කරන්නේ. ඒගොල්ලෝ දැනගන්න ඕනේ තරුණ ළමයි හින්දා. ඒකල්ල ගම්වල ගෑනු ඒගොල්ලෝන්ගෙන් වැඩේ අරගෙන දෙන්නේ තුට්ටුවයි. මම මේකට කැමති නෑ. මම අසාධාරණවට පෙන්වන්න බෑ. ඒගොල්ලෝ එවපු රෙදි වල මංගව තිබ්බ රෙදි කෑලි ටික මට සල්ලි තිබුණේ නැහැ. රෙදි කෑලි ටික. ඉතින් මහත්තයෝ ගිහලා යොද්දගෙන ජී අමාරු පුතේ දන්නවනේ ඒගොල්ලෝ නේද? ඒ රෙදි කෑලි ටිකෙන් මම හිතුවා මම හදනවා කවදා හරින මම හදනවා ඒගොල්ලොන්ට. මම හදලා විකුණනවා. ඒ රෙදි චුට්ටෙන් තමයි මම ඒ මාල 10 හැදුවේ පුතේ. මගේ පිටිපස්සේ අර ඒ ශිල්ප සභාවෙම ගිහින් ඒගොල්ලෝ මාව හයිය කරා. මගේ බඩු දැකලා මගේ විදිහ දැකලා මම කරන වැඩ දැකලා ඒගොල්ලෝ සතුටු වෙලා කරන්න කියලා. එහෙම හයියක් වුණා. පස්සේ මම දන්නේ මම දැන් මෙච්චර දේවල් කරලා ඕගොල්ලෝ මෙතෙන්ද ඇවිල්ලා මං ගැන කියන්න තරම් මම මෙච්චර කරලා. කියන්නේ ඒගොල්ලොන්ට එක්ක තිබ්බ මේවා එකට තමයි මං කරේ. පොඩි ගාණයි දෙන්නේ පුතේ. මගෙන් හදා ගන්න ටික කෙලින්ම පිටරට යවන්නේ. ඒ කියන්නේ මම මගේ වැඩේ මම නියමටම කරනවා. එතකොට ඒගොල්ලෝ දුන්නේ පොඩි ගාණ නිසා මම හිතුවා නෑ මම දැනගත්තා ගිහිල්ලා. මම එහෙම කැමති නෑ පුතේ රණ්ඩු වෙලා මම රණ්ඩු වෙලා මේ ඒගොල්ලෝ වෙලාවට ගෙවන්නේ නෑ. එහෙම වුණා. ඉතින් ඒක නිසා මේ මම හිතුවා මම දවසක කරනවා කියලා. ඉතින් මම හිතන්නේ ඉතින් මේක මම කොහොම හරිම දැන් මගේ අතපය හිටන් අමාරුයි. ඇස් පේන්නේ නැහැ මොකද වැඩම කරලා. ඒත් මම කරනවා. ඒ කියන්නේ අපි ජීවිතේ දේවල් කරන්න ඕනේ. අපි මැරෙනකොට දෙයක් ඉතුරු කරන්න ඕනේ නේ. ඒක නිසා මම අතාරින්නේ නැහැ ඉතින්. අද වෙනතෙක් පුරා අවුරුදු 6ක් පුරාවට අර යටම තැන ඉඳලා අද මේ වෙද්දි අපිට පේනවා හොඳ දියුණුවක් ලැබලා තියෙනවා මේ Pearl Creations කියන මේ ආයතනයේ හිමිකාරණිය. එතුමියගේ සේවය අගයමින් මේ වගේම අද අපිට මේ Earth Keepers ව්‍යාපෘතිය ආරහ අපිට මේ දීපු ඒ සහයෝගයත් අගය කරමින් අපි ඔබතුමියට පුංචි තෑග්ගයක් ගෙනල්ලා තියෙනවා. thank you පුතා. එසේනම් Pearl Creations හිමිකාරණිය ඔබතුමියට බොහොමත් ස්තුතියි. අද අපිත් එක්ක මේ Earth Keepers තෙවන අධීරත් එක්ක එකතු වුණාට සතුටින් පටන් ගත්ත ගමනක් සතුටින් මේ තාක් දුරට ඇවිල්ලා තියෙනවා. ඉතින් තවදුරටත් අපේ රටේ ඒ වගේම ලෝකේ ජනයා සතුටටපත් කරන්න, ඒ වගේම තවදුරටත් අපේ රටට ව්‍යවසායකයන් බිහි කරන්න, ඔබතුමිය වගේම ව්‍යවසායකයන් බිහි කරන්න, දිව්‍ය කාන්තාවන් බිහි කරන්න හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ Zero Plastic සංගමය විසින්. එසේනම් මේ Earth Keepers ව්‍යාපෘතියේ සිව්වන අධීරත් එක්ක තවත් මේ වගේ පෞරුෂයක් සොයා යමින් අපි හමු වෙමු. මම අමරසේනාධීර. ඔබ සියලු දෙනාට සුබ දවසක්.